හයි ලවයි ඔන්න අද ගෙනාවේ ප්‍රෝටීන් බත් රෙසිපි එකක් අඩු කරගන්න ඩයට් කරන ඔයාට ඉක්මනින්ම ලේසියෙන් හදාගන්න පුළුවන් බත් රෙසිපි එකක් තමයි අද ගෙනාවේ. මුලින්ම පෑන් එකක් අරගෙන පිරිසිදු පොල් තෙල් වලින් කාලක් වගේ එකතු කරලා මේ විදිහට බීලුණු ගෙඩි භාගයක් චූටියට චොප් කරලා එකතු කරලා පොඩ්ඩක් වෙලා ෆ්‍රයි කරගන්න. මේකට ඔයගොල්ලන්ට රතු ලුණුත් පාවිච්චි කරන්න පුළුවන්. රතු ලුණු එකතු කරගත්තම හරිම රසයි මේ බත් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට රන්වන් පාට වෙන්න ලුණු ටික බැදීගෙන ආවට පස්සේ මම මේකට එකතු කරගන්නවා ප්‍රෝටීන්. බිත්තර මම මෙතන 3ක් එකතු කරගන්නවා ළමයි. බිත්තර 3 මේ විදිහට එකතු කරගෙන මේකට හිමාලයන් පිංක් ලුණු ටිකක් දාගන්නවා. රස අනුව ඔයගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට ෆ්‍රයි කරගන්න තමයි තියෙන පෑන් එකේ. ඉතින් බිත්තර ටික මේ විදිහට ස්ක්‍රැම්බල් වේගෙනදී මම බත් එකතු කරගන්න යන්නේ. මම එකතු කරගන්නේ අද සුදු බත්. ඕගොල්ලෝ අහනවනේ ගොඩ දෙනෙක් කොහොමද බත් ග්‍රෑම් 80ක් 100ක් මෙෂර් කරගන්නේ කියලා. මම මෙතන මේ මේස හැන්දෙන් පුරවල මේස හැන්දෙන් 4ක් තමයි එකතු කරගන්නේ. එකතු කරලා මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා බිත්තර එකත් එක්ක. ඉතින් මෙතන ඕගොල්ලන්ට ලොකු පෝෂන් එකක් එනවා. ඕගොල්ලන්ට මේ පේන විදිහට මේ විදිහට හොඳට බිත්තර එකත් එක්ක බත් එක හොඳට ෆ්‍රයි කරගන්න. ඉතින් ඔන්න අපේ ප්‍රෝටීන් බත් එක රෙඩි. ඔයාලා ඩේලි ගන්න බත් ග්‍රෑම් 100ට මෙන්න මේ විදිහට කරලා ගත්තොත් ඔයාලට ලොකු පෝෂන් එකක් හදාගෙන බඩ පිරෙන්න බත් කන්න පුළුවන් හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයකුත් එකතු කරගෙන. මම මෙන්න මේ වගේ මෝල්ඩ් එකකට දාලා මේක ලස්සන්ට ගානිෂ් කරගන්න වගේ තමයි හදන්නේ. වීඩියෝ එකට පෙන්නන්න ඕන නිසා මේ පොඩ්ඩක් වුණාට ළමයි මේ බලන්නකෝ මේ විදිහට බැලුවම බත් ගොඩක් තියෙනවා. තව පෑන් එකෙත් බත් ඉතුරු වෙලා තියෙනවා. මේක මට ආයෙ කන්න පුළුවන් තරමට බත් පෑන් එක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රමාණයෙන් දෙන්නෙකුට හරියන්න අපිට ෆ්‍රයිඩ් ප්‍රෝටීන් බත් එක හදාගන්න පුළුවන්. ලන්ච් එකට හදලා තියෙන කාරීසුත් එක්ක මම මේක රස බලන්න යන්නේ. මෙන්න මේ දැල්ල තෙල් දාලා තියෙන එක දැකලා තමයි මට අද බත් කන්න හිතුනේ. ඊට පස්සේ බෝංචි තියෙනවා. ඊට පස්සේ අසමෝදගම් කොළ සම්බෝල එකක් තියෙනවා. තව තනියට පිපින් එකතු කරගත්තා. අද ගර්කින් තිබුණ නැහැ. ඉතින් දැන් මම රස බලන්න යන්න. ඉතින් මම හිතනවා බර අඩු කරගන්න බත් කන්න කැමති ඔයාට මේක හොඳ අදහසක් වෙයි කියලා ප්‍රෝටීන් ග්‍රෑම් 22ක් 25ක් අතර ප්‍රමාණයක් මේකේ තියෙනවා බත් එකේ විතරක්. ඉතින් මම සයිඩ් එකට තව දැල්ලෝ එකතු කරගත්ත නිසා එතනත් ප්‍රෝටීන් ප්‍රමාණය එකතු වෙනවා. ඒ වගේම මම වාල්ස් ගෙනත් තියෙනවා ඩයට් එකේදී දවල්ට කන්න පුළුවන් තවත් කැම ජාති කුස්කුස් කීනුවා ඒ වගේම ඔයගොල්ලන්ට රොටි වර්ගත් ගෙනත් දෙලා තියෙනවා. ඉතින් ඒ රෙසිපීස් වලත් වීඩියෝ එකේ ලින්ක් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් වල වගේම ආයි බටන් එකක් විදිහට මෙතන ඇඩ් කරන්නම්. ඔයාලට ඒක චෙක් කරගන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මැක්‍රෝස් දාලා තියන්නම්. තවත් දවසක රසවත් ඩයට් රෙසිපි එකකින් හම්බුනොත් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.